හායි කට්ටිය කොහොමද අද ඔයගොල්ලන් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. ළමයි අද මම බහුලවම ඉන්බොක්ස් එකේ අහන ප්‍රශ්නයකට උත්තරයක් නෙවෙයි ඇඩ්වයිස් එකක් අරගෙන ආවේ ළමයි. බහුතරයක් දෙනෙක් ඉන්බොක්ස් එකේ අහන ප්‍රශ්නයක් තමයි සනික මෝචනයට විසඳුමක්. සනික මෝචනයට මට ඇඩ්වයිස් කෙනෙක් විදියට දෙන්න පුළුවන් හොඳම උපදේශය තමයි ළමයි. සනික මෝචනය කියන්නේ රෝගයක් නෙමෙයි. ඔයා මානසිකව වැටලා ඔයාගේ අනාගතේම කඩා වැටෙනා කියලා හිතාගෙන ඔයාගේ ලිංගික ලයිෆ් එකම සුන් වුණා කියලා හිතාගෙන වරි වෙන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි. සනික මෝචනය කියන්නේ බොහොම සුළු ලිංගික ගැටලුවක්. ඔකට ඕන තරම් විසඳුම් තියෙනවා. හැබැයි හොඳම විසඳුම තමයි ඔයා ડોක්ටර් කෙනෙක් හම්බෙලා ට්‍රීට්මන්ට් කරගන්න එක. ඒතර අනික් කාරණාව තමයි කොට දෙනෙක් අහනවා මගේ ශිෂ්ණය ප්‍රාණවත් වුණාට වෙලා මම මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක හෝ නැත්නම් පාර්ට්නර්ත් එක්ක ලිංගික එකතු වෙලා විනාඩියක් අඩුම තරමේ දෙකක්වත් යන්න කලින් මේ මට ශුක්‍රාණු පිට වෙනවා කියලා. එතනදී මේ මොකක්ද අනේ කාන්තාවගෙන් ලැබෙන ප්‍රතිචාරය තමයි මොකක්ද අනේ වාට මේ විනාඩියක්වත් ඉන්න බෑනේ එහෙම කියලා ලොකු කම්ප්ලේන් ගොඩක් එනවා. ඒ කම්ප්ලේන් වලින් මම මානසිකව වැටෙනවා මට ඒක හරි අවුල් එහෙම කියලා තමයි ඇත්තටම ඒ ප්‍රශ්නේ ඉන්නේ ගොඩ දෙනෙක්ගෙන්. ඒක අවුල් සහගතයි පිරිමියෙකුට. ඇත්තටම පිරිමියෙක්ගේ ප්‍රවුඩ් වලින් එකක් තමයි ඉතින් ඕක මේන්ලි ඒගොල්ලන්ට ඉම්පෝර්ටන්ට් පිරිමින්ට ඔය සබ්ජෙක්ට් එක. ඉතින් එහෙමයි කියලා වගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බ්ලැග් කරා හෝ වගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වගේ පාර්ට්නර් කම්ප්ලේන් කරා කියලා ඔයා ජීවිතේම කඩා වැටලා සනික මෝචනය කියන ගැටලුවේදී ඒක සුළු ලිංගික ගැටලුවේදී ඔයාගේ ලයිෆ් එකම කඩාගෙන වැටලා ඔයා නිකන් ලොකුවට වොරි වෙලා අනවශ්‍ය කලබලයකට පත් වෙන්න අවශ්‍ය නැහැ. ඔයාට ડોක්ටර් කෙනෙක් සයිකොලොජික් ડોක්ටර් කෙනෙක් හම්බුනාට පස්සේ ඔය ප්‍රශ්නෙට ඊසිලි විසඳුමක් හම්බ වෙනවා. බොහොම සුළු ට්‍රීට්මන්ට් ප්‍රමාණයකින් ඔයාගේ ඔය ගැටලුවට විසඳුම එතනින් එනවා. ඉතින් මට මෙතනදී කියන්න ඕනුනේ තරුණයන්ට විතරක් නෙමෙයි මැදිවියාටත් තියෙන ප්‍රශ්නයක්. ඔයයි ඔයාගේ පාර්ට්නර්යි දෙන්නත් එක්කම ඔයාගේ සමහරවිට ගර්ල් කෙනෙක් නම් ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ්ට මේ ගැටලුව තියෙනවා නම් ඇත්තටම ඔයාලා දෙන්න එතනදී කතා වෙලා මේ ගැටලුවට විසඳුමක් හොයනවා මිසක් ඔයාලා රිලේෂන්ෂිප් එකට give up කරනවා නම් that sound like a necessary nonsense for me honestly. So ඔය වගේ ගැටලුවට අද සමාජයේ wise people මං කියන්නේ මොලේ කල්පනා කරලා වයිස්ලි හිතන කාන්තාව තමන්ගේ පාර්ට්නර්ත් එක්ක ගිහිල්ලා ડોක්ටර් කෙනෙක් හම්බෙලා ඔය ගැටලුවට විසඳුමක් අරගන්නවා. එතනින් පස්සේ යාළගේ සෙක්ස් ලයිෆ් එක යාලා ඇත්තටම එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් ඔය වගේ ගැටලුවකදී ඔයාගේ පාර්ට්නර්ව මානසික වට්ටන එක හෝ එහෙම නැත්නම් ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ්ව එම්බ්‍රාස්මන්ට් කරන එකට වඩා මම හිතන්නේ කාන්තාවක් විදිහටත් ඔයාගේ පාර්ට්නර්ට හෙල්ප් එකක් දුන්නා නම් true love එකක් නම් තියෙන්නේ නේද? ඔයාගේ පාර්ට්නර්ට හෙල්ප් එකක් වෙන්න. ඔයාලා දෙන්නත් එක්ක ඒ ගැටලුවට විසඳුමක් හොයන්න husband and wife නම් අනිවාර්යයෙන්ම ඔයාලා දෙන්නත් එක්ක ඒ ගැටලුවට විසඳුමක් හොයන්න. විසඳුමක් හොයන්න කිව්වට ඒක හොයන්න බැරි විසඳුමක් නෙමෙයි. හොයන්න පුළුවන් easily ඔයාට ගන්න පුළුවන්. නිවැරදි ක්‍රමයකට යන්න. ડોක්ටර් කෙනෙක් හම්බෙන්න ස්පෙෂලි මම මෙතනදී කියන්න ඕන ළමයි Google එකේ සර්ච් කරලා යාළුවන්ගෙන් දැනගෙන එයාගෙන් මෙයාගෙන් අහලා අර විටමින් එක මේ විටමින් එක ෆාමසියේ තියෙන මේ දේවල් එහෙම නැත්නම් යම් කිසි මත්ද්‍රව්‍ය වලට ගොඩ වෙලාවක් එකට ඉන්න පුළුවන් කියලා ගොඩ වෙලාවක් ලිංගිකව එකතු වෙලා ඉන්න පුළුවන් සමහර වෙලාවට මචං මෙහෙමයි මේක බීපන් අරක බීපන් උඹට මෙහෙමයි කියලා යාළුවන්ගෙන් ආවාදලා වෙන්න පුළුවන්. එහෙම වෙලා ඔයා කවදාවත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න. එහෙම නැත්නම් අනවශ්‍ය මෙඩිකේෂන් නීත්‍යානුකූලව වෛද්‍යවරයෙක් හමු වෙලා ගන්න බෙහෙත් වලට අමතරව ඔයා කිසිසේත්ම මේ Google එකේ සර්ච් කරලා හෝ එක එක්කෙනාගේ මාර්ගයෙන් ලැබෙන
බෙහෙත් පාවිච්චි කරන්න යන්න එපා. මතක තියාගන්න ඔයාට ඔය සුළු ලිංගික ගැටලුවට ඒ වගේ ප්‍රතිකාර ගන්න ගිහිල්ලා සමහර විට ඔයාට වෙයි ජීවිත කාලෙම ඔයාගේ ශිෂ්ණය ප්‍රාණවත් වෙන එක නැති වෙලාම යන්න පුළුවන්. ජීවිත කාලෙටම ඔයාට ඒක බලපාන්න පුළුවන් වෙනවා. ලිංගික ශෛල සම්පූර්ණ මැරිලා යන සමහර අවස්ථාවල ඔය ශනික මෝචනයට අනවශ්‍ය විදිහට ඩ්‍රග්ස් පාවිච්චි කිරීම, අනවශ්‍ය විදිහට මෙඩිකේෂන් ගන්න එකෙන් එතකොට ජීවිත කාලය කියන්නේ සෑහෙන කාලයක් වාගේ ලිංගික ක්‍රියාවලිය සෞඛ්‍ය සම්පන්නවට කරගෙන යන්න තියෙන අවකාශය අඩු වෙන එක තමයි ඒකෙන් වෙන්නේ. ඒක නිසා මතක තියාගන්න ડોක්ටර් කෙනෙක් හම්බෙන්න පර්සනල්ටි එකක් හදාගන්න ලැජ්ජ වෙන්න පොයි දේවල් කතා කරන්නේ ડોක්ටර් කෙනෙක් ඉස්සරහා. සමාජයට මුණ දෙන්න බැරි ගැටලුවක් නෙමෙයි. ගර්ල්ෆ්‍රෙන්ඩ් නම් ඔයාගේ පාර්ට්නර් එක කතා කරන්න, බොයිෆ්‍රෙන්ඩ් ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක කතා කරන්න, ඉක්මනට සොලියුෂන් එකක් හොයාගන්න පුළුවන් පොඩි ප්‍රශ්නයක්. නැත්නම් ඔයා මානසිකව වැටලා ඔයාගේ ලිංගික ජීවිතේම කඩාගෙන වැටුණා කියලා සමාජයට මුණ දෙන්න බැරි වෙයි කියලා එහෙම ඉන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි මේක. ශනික මෝචනය කියන්නේ දරුවනේ ලෙඩක් නෙමෙයි. ඒක ලෙඩක් නෙමෙයි. So stay positive guys. Have a nice day. Bye bye.